අද අපි බලමු ව්‍යාපාරවල මේ ඇදහිය නොහැකි ගමන ගැන. සරල පැවැත්මේ ඉඳන් අද තියෙන ඩිජිටල් ලෝකෙට ආව හැටි. හොඳයි. අද ව්‍යාපාර තේරුම් ගන්න නම් අපි යන්න ඕන මුලටම බලමු මේ කතාව කොහෙන්ද පටන් ගන්න කියලා. මුල්ම කාලේ ව්‍යාපාර කියලා දෙයක් තිබුණේ නැහැ. මිනිස්සු ජීවත් වුණේ Tamanට අවශ්‍ය දේ විතරක් හදාගෙන. ඒ කියන්නේ හැම පවුලක්ම ස්වයං පෝෂිතයි. එදා දවසේ පැවැත්ම තමයි එකම අරමුණ උනේ. ඒත් එක්කම ලොකු වෙනසක් සිද්ධ වුණා. මිනිස්සු අවශ්‍ය ප්‍රමාණයට වඩා දේවල් හදන්න ගත්තා. අතිරික්තයක් ඉතුරු වුණා. මේ අතිරික්තය නිසා තමයි භාණ්ඩ හුවමාරු ක්‍රමය පටන් ගත්තේ. සල්ලි නැතුව බඩු මාරු කරගන්න එක. හැබැයි මෙතන ප්‍රශ්නයක් තිබුණා. දෙන්නෙක්ගෙම අවශ්‍යතාවය එකපාර ගැලපෙන්න ඕන. ඒක ලොකු බාධකයක්. ඔන්න ඔය ප්‍රශ්නෙට විසඳුම තමයි මුදල්. ඒකෙන් තමයි නූතන ව්‍යාපාරවලට පාර කෙපුණේ. ඉතින් මේ බලන්න. ඒ ආපු ගමන සරල හුවමාරුවේ ඉඳලා අද තියෙන ගෝලීය වෙළඳපොළ දක්වා. හරි, දැන් අපි එමු අද කාලෙට. ඩිජිටල් විප්ලවයත් එක්ක ව්‍යාපාර ලෝකය ආයමත් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අන්තර්ජාලය නිසා දේශ සීමා නැති වුණා. දැන් ඕනම කෙනෙක්ට ගෝලීය වෙළඳපොළට එන්න පුළුවන්. මේ හැමදේම එක බලද්දී අද ව්‍යාපාරයේ ඇත්තම අරමුණ මොකක්ද? ඉස්සරන උත්තරේ ලේසි. ලාභය. ඒත් අද ඒක විතරක් මදි. සාර්ථකත්වය මනින්නේ වෙනස් විදිහට. අද ව්‍යාපාරයක් බලන්නේ පාරිභෝගික තෘප්තිය, සේවක සුබසාධනය වගේ ගොඩක් දේවල් ගැන. මොකද සතුටු පාරිභෝගිකයෙක් තමයි දිගුකාලීන පැවැත්මට හේතුව. ඒක කෙටිකාලීන ලාභයට වඩා වටිනවා. දැන් බලන්න, ලාභය කියන්නේ එකම දේ නෙවෙයි. ඒක මේ මුළු චිත්‍රයේ එක කොටසක් විතරයි. සරලවම කිව්වොත් ලාභ ලබන ගමන් සමාජයටයි පරිසරයටයි හොඳක් කරන එක. ඒක දැන් අනිවාර්ය දෙයක් වෙලා. ඉතින් පැවැත්මේ ඉඳන් සමාජ වගකීම දක්වා ආපු මේ ගමනේ මීළඟ නැවතුම මොකක් වෙයිද?